අයිබෝවන් බැද්දේගම ගැන කතා කරන්න බැද්දට ආවා. ඉතින් බැද්දේගම ගැන කතා කරන්න ඉස්සෙල්ලා බැද්ද කියන්නේ මොකක්ද කියලා අපි කතා කරුවොත් හොඳයි කියලා මට හිතුණා. බැද්ද කියන්නේ මහා වනාන්තරයක් නෙවෙයි. බැද්ද කියන්නේ රඳු කැලෑ වලින් සමන්විත කුඩා වනාන්තරයක්. බැද්ද මිනිස්සුන්ට හරි සමීපයි. මිනිසා සහ බැද්ද අතර තිබුණේ ලොකු සම්බන්ධයක්. බැද්දට සඳ පාන වගේ ලස්සන මුහුණේ ඉස්සර පෙම් පාට පෙනේ දැක්කම නෑනේ කියලා කතාවක් තියෙනවානේ. මෙහෙම කියන්නේ අබේවර්ධන බාලසූරිය. ඉතින් මේ මිනිස්සුන්ට බැද්ද නැතුව ජීවත් වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ගම්බද මිනිස්සුන්ට. ගමේ මිනිස්සු දර ටික කඩා ගන්න යන්නේ බැද්දට. පලා කොලේ කඩා ගන්න යන්නේ බැද්දට. ඒ වගේම දඩයම් කරන්න යන්නේ බැද්දට. ඒ විතරක් නෙවෙයි ගැමි තරුණ තරුණියන්ගේ පෙම් රජදහනක් තමයි බැද්ද කියලා කියන්නේ. ඒක තමයි අර බැද්දට සඳ පාන වගේ ලස්සන මූණේ කියලා කියන්නේ. බැද්දට මල්වරු සාවක් වැහලද කියලත් අපේ පීසිරි විජයරත්නයන් කියනවා. මේ හැම එකකින්ම පේන්නේ බැද්ද මිනිසාට කෙතරම් සම්බන්ධකමක් තිබුණද කියලා. හැබැයි මේ බැද්දේගම කතාවේදී බැද්ද බොහොම භයංකාර රාක්ෂයෙක් විදිහට මවල පෙන්නනවා. ඒක නවකතාවේ ස්වභාවය. නවකතාවේ හඳුන්වන්නේ ඒ විදිහටයි. අපි මේ බැද්ද ගැන කිව්වේ එහෙම එකක් ගැන හිතලා නෙවෙයි. කොහොමත් බැද්ද කියන එක මිනිස්සුන්ට සමීප තැනක්. මිනිස්සු ආශ්‍රය කරගෙන තිබිච්ච තැනක්. බැද්ද ආශ්‍රය කරගෙන මිනිස්සු ජීවත් වුණා. ඉතින් මේ බැද්දේගම ජනතාවත් එහෙම තමයි. බැද්දේගම ජනතාවත් බැද්ද අසුරු කරගෙන ජීවත් වෙච්ච අය. ඉතින් මම මේ බැද්ද ගැන කියන්නත් බැද්දේගම ගැන කතා කරන්නත් විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි මේ නවකතාවට කොහොමද මම ප්‍රියයි. ඒ විතරක් නෙවෙයි දැන් මේක පාසල් විෂය මාලාවට ඇතුළත් කරලා තිබෙනවා. බැද්දේගම රචනා කරන්නේ ලෙනාඩ් වුල්ෆ්. මේ ලෙනාඩ් වුල්ෆ් කියන්නේ විදේශිකයෙක්, බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. ඔහු ලංකාවේ සිවිල් සේවකයෙකු හැටියට කටයුතු කරා. මේ නවකතාව ලියවෙන්නේ 20 වන සියවසේ මුල් භාගයේදී. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඈත පිට දුෂ්කර ගමක් පිළිබඳව මේකේ මේ කතාවේ තියෙන්නේ. ඉතින් බැද්දේගම කතාව පිළිබඳව මම ඔයාලට කියන්න යන්නේ නැහැ. මොකද ඒක දැන් බොහෝ දෙනෙක් දන්නවා. දන්න දෙයක්. මේ කතාව 1980 දශකයේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා සිනමාවට නැගුවා. ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය වුණා. ඒක පසු කාලීනව රූපවාහිනී ප්‍රදර්ශන වුණා. රූපවාහිනී නාලිකාවල කීප සැරයක්ම. ඊට පස්සේ දැන් මේ වෙනකොට මේක අන්තර්ජාලයේ තිබෙනවා. ඕන කෙනෙකුට මේක බලන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා බැද්දේගම කතාව පිළිබඳව කියන්න යන්නේ නැහැ. බැද්දේගම කතාව පිළිබඳව තිබෙන විචාරාත්මක අදහසක් තමයි මම ඔබට කියන්න අදහස් කරන්නේ. දැන් මේ නවකතාව පාසල් විෂය නිර්දේශයට එකතු වෙලා තිබෙනවා. මේ කතාව කියන්න විශේෂයෙන් හේතු උනේත් මෙන්න මේකයි. පාසල් විෂය නිර්දේශයේදී දරුවන්ට මේ නවකතාව පිළිබඳව විචාර ලියන්න පුරුදු කරනවා. ඉතින් බොහෝ දුරට මට පහුගිය කාලෙදී අසන්නට ලැබුණා, දකින්නට ලැබුණා පාසල් විෂය නිර්දේශයට අදාළව දරුවන්ට දීලා තියෙන ආදර්ශ ප්‍රශ්න පත්‍ර, ආදර්ශ උත්තර පත්‍ර වගේ මට දකින්නට ලැබුණා.
එහිදී මා දුටු දෙයක් තමයි බැද්දේගම විචාරයේදී බොහෝ දුරට අනුගමනය කරලා තිබෙන්නේ එකම වට්ටෝරුවක ශෛලියක්. එකම වට්ටෝරුවක් තමයි මේ විචාර වලින් කියන්නේ. බැද්දේගම ජනතාවගේ විනාශය. දැන් බැද්දේගම ගම විනාශ වුණානේ. බැද්දේගම විනාශ වෙන්න හේතුව හැටියට වුන් දක්වන්නේ උග්‍ර දරිද්‍රතාවය. ඒ වගේම නූගත්කම, ඒ වගේම මිත්‍යා විශ්වාස. මෙන්න මේ කාරණා තුන තමයි විශේෂයෙන් බැද්දේගම විනාශ වීම සඳහා මූලික වුණාය කියලා මේ විචාරකින් දක්වන්නේ. මේ කෘතියේ තියෙනවා මේකේ අවසාන පිටුවේ මෙන්න මෙහෙම කතාවක්. බැද්දේගම සිංහල ජන දිවිය ඇසුරු කොට ලියන ලද ඉංග්‍රීසි කතාවන් අතුරින් ශ්‍රේෂ්ඨතම කෘතිය බව විචාරකයින්ගේ පිළිගැනීම. මෙහි චරිත නිරූපණය කෙතරම් වනහරදයි කිව මනා නොවේ. ලක්දිව ඈත ගම්බද පෙදෙසක වෙසෙන අර්ධ ශිෂ්ට ජනයාගේ දුර්බෝධ චිත්ත චෛතසික තත්ත්වයන් ඉංග්‍රීසි කාර්යයෙකු විනිවිද දුටු සැටි චමත්කාර ජනකය. සිලිඳුගේ චරිතය වූ කලී සාහිත්‍ය චිත්‍ර කලාවෙහි ඇඳ තිබෙන අමරණීය සිතුවම් අතුරින් එකකි. මහාචාර්ය ඉදිරියේ සලස්වන මේ සාහිත්‍ය මහත්මයාගේ කතා. ඒ වගේම මෙහි ප්‍රස්තාවනාවේ මේ වගේ කරුණු කීපයක් තිබෙනවා. එහිදීත් සඳහන් වෙන්නේ මේ උග්‍ර දරිද්‍රතාවය, නූගත්කම සහ මිත්‍යා ඇදහිලි මේ ගම විනාශ වෙන්නට මුල් වුණායි කියලා. ඉතින් ඇත්තටම බැද්දේගම විනාශ වෙන්නට බලපාපු හේතු මේවද? මීට එහා වෙනස් කාරණාවක් නැද්ද? මෙන්න මේ කාරණාව පිළිබඳව අපි ටිකක් හිතලා බලන්න ඕනේ. දැන් මම පාසල් දරුවන්ට මම මේ කියන්නේ ඔබගේ විභාගයේ උත්තර පත්‍ර විභාගයට උත්තර ලිවීමේදී මා මේ කියන දේවල් පිළිබඳව සලකා බලන්නට එපා. ඔබට ඔබේ ගුරුවරයා පාසලේදී උගන්වා තිබෙන කාරණා. ඒ වගේම උපකාරක පන්තියේ ගුරුවරුන් ඔබට උගන්වා තිබෙන කාරණා තමයි ඔබ මේ විභාගයේ ප්‍රශ්න වලට උත්තර ලියද්දී පාවිච්චි කරන්න ඕන. මොකද එහෙම නැත්නම් ඔබට ලකුණු ලැබෙන්නේ නැහැ. එහෙම අධ්‍යාපන ක්‍රමයක් තිබෙන්නේ. ඒක නිසා ඔබ ඒ අනුගමනය කරන්න. මා මේ කියන කාරණාව ජීවිතයට වැදගත්. ඔබගේ සාහිත්‍ය දැනුමට, ඔබගේ රසාස්වාදයට, ඔබගේ විචාර බුද්ධියට ප්‍රයෝජනවත් දෙයක් තමයි මා මේ කියන්නේ. ඇත්තටම සිලිඳු මිනිමරුවෙක් වෙන්නේ දරිද්‍රතාවය නිසා. එහෙම නැත්නම් මිත්‍යා විශ්වාස නිසා. ඒකට බලපාපු කාරණා මොනවද? දැන් ඒක තමයිනේ මේ නවකතාවේ උච්චතම අවස්ථාව. ආරච්චිල සහ ප්‍රනාන්දු මුදලාලිව වෙඩි තබා ඝාතනය කිරීම. මේක තමයි මේ නවකතාවේ උච්චතම අවස්ථාව. ඒතර මේට හේතුණු කාරණා මොනවද? සිනිඳු මිනිමරුවෙක් වුණා වගේම බබුන් සිරගෙට ගියා. ඔහු සිරගෙදරදී මිය යනවා. එතකොට බබුන් සිරගත වෙන්නත් සිරගෙදරදී මිය යන්නත් හේතු වෙන්නේ ඔවුන්ගේ දරිද්‍රතාවයද. එහෙම නැත්නම් නූගත්කමද. මේ මොකක්වත් නෙමෙයි මිත්‍යා විශ්වාසද. මේවා නෙවෙයි. වෙනත් හේතුවක් තිබෙනවා. එහෙනම් මේ අන්න ඒ හේතුව අපි විචාරකයෝ හැටියට හඳුනා ගන්නට ඕන. රටේ දේශපාලන බලාධිකාරිය සහ වෙළඳපොළ බලාධිකාරිය, ඒ කියන්නේ ආර්ථික බලවතුන්, මේ දෙගොල්ලෝ එකතු වෙලා සාමාන්‍ය ජනතාව කෙරෙහි ඇති කරන පීඩනය, එහෙම නැත්නම් අසාධාරණත්වය, මෙන්න මේ කාරණාව නෙවෙයිද බැද්දේගම විනාශ වෙන්න මූලික හේතුව. මේ ගැන අපි කතා බහ කරලා තියෙනවා අඩුයි. සාමාන්‍යයෙන් ඒ ගැමියාගේ තියෙන දුප්පත්කම, එහෙම නැත්නම් නූගත්කම ගැන මිත්‍යා විශ්වාස
පිළිබඳව කතා කරනවා ඇරෙන්න අපි මේ ගැන කතා කරලා තියෙන්නේ අඩුවෙන්. මං හිතන්නේ බැද්දේගම විනාශ වෙන්න මූලිකම හේතු වුණේ අර මුලින් කියන කාරණා එකක්වත් නෙවෙයි. වෙළඳපොළ අධිකාරියත් ඒ වගේම දේශපාලන බලාධිකාරියත් ග්‍රාමීය වශයෙන් තිබෙන ඒ සාමාන්‍ය ගැමි ජනතාව කෙරෙහි ඇති කරපු පීඩනය බලහත්කාරය මෙන්න මේක තමයි බැද්දේගම විනාශ වෙන්න මූලික හේතුව වුණේ. ඒ වගේම තමයි ප්‍රනාන්දු මුදලාලිගේ බලපෑම. ප්‍රනාන්දු මුදලාලි ගමට ඇවිල්ලා ගමේ මිනිස්සුන්ට ණය දීලා ඔවුන්ගේ ධනය සූරාගෙන ගිය හැටි. අන්න ඒ හේතුව නිසා නෙමෙයිද ඔවුන්ගේ ජීවිත අවුල් වෙලා, බියවුල් වෙලා විනාශයටපත් වෙන්නේ. පුංචි මණිකාට කරන අයුතු බලපෑම නිසා කොයිතරම් විශාල කරදරයකට වුන් පත් වෙනවද? මෙන්න මේ කාරණා පිළිබඳව බැද්දේගමින් අපි හිතා බලලා නැහැ නේද? තවත් එක කාරණාවක් තියෙනවා කවුරුවත් වැඩිපුර කතා නොකරපු. ඒක තමයි මේ නීතිය. රටේ නීතිය සාධාරණව ඉෂ්ට වුණාද? ඉෂ්ට වෙනවද? කියන කාරණාවත් අපි මේ තුලින් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. සිනිඳු සහ බබුන්ට එදා ඇති වුණු ඒ අසාධාරණත්වය නීතිය හමුවේ අද වනතුරුත් මේ රටේ මේ මොහොත වනතුරුත් මේ මා මේ කතා කරන මොහොත වනතුරුත් සිනිඳුලා බබුන්ලා එදා වගේම අදත් නීතියේ අසාධාරණයට ලක් වෙනවා. ඉතින් අපි මේ පිළිබඳව යන්තම්වත් කතා කරලා නැහැ කියනයි මට නම් හිතෙන්නේ. කතා කළ පමණින් ඒ තරම් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. එදා ලෙනාඩ් වුල්ෆ් කියපු මේ කතාව අපි අදට ගලප ගන්න බලනකොට අපි එදා හිටපු තැනම නේද අදත් ඉන්නේ කියලා අපිට හිතන්න පුළුවන්. එහෙමනම් අපි ඒ தත්ත්වය වෙනස් කරගන්න මොකක් හරි කරලා තිබෙනවද? ඒ ගැන මතවාදයක් ගොඩනගින්න යමක් කරලා තියෙනවද? දේශපාලන බලාධිකාරිය හෝ වෙනත් අයෙක් හෝ සමාජයේ විසන විද්වතුන් හෝ වෙන කවුරුවක්වත් මේ අපේ රටේ පවතින වූ නීතිය අපිට ගැලපෙන නීතියක් හැටියට සකස් කරන්න අපි කොච්චර උනන්දු වෙලා තිබෙනවද? මේ ගැන අපි හිතන්නට ඕනේ. අපි අපේ වැඩසටහන තුල සාකච්ඡා කරනවා මේ පොතකින් වදනක් වැඩසටහන තුල අපි සාකච්ඡා කරන්නේ ගොඩක් දුරට කෘතියක තිබෙන සමස්තය කතා කරනවා වගේම පොතකින් වදනක් කියලා අපි මේ වැඩසටහනට දාලා තිබෙන්නේ එක්තරා වචනයක් දෙකක් යම්කිසි කෘතියක තිබෙන සමහර වෙලාවට ඒ කෘතියේ හිඩසක් පුරවන්න යොදාගත්තු කාරණාවක් වෙන්න පුළුවන්. ඒක සමස්තය නියෝජනය කරන්නේ නැති කාරණාවක් වෙන්න පුළුවන්. අන්න ඒ තුල එවැනි පුංචි දෙයක් තුලින් අපිට විශාල සමාජ පරාසයක් ඉවර කරගන්නට පුළුවන්. අන්න එහෙම දෙයක් තිබෙනවාද කියලා දර්ශනාත්මකව බලන එක තමයි පොතකින් වදන අපේ එක ප්‍රධාන කාරණාව. ඉතින් මේ කෘතියේත් මට ඒ වගේ දේවල් හම්බ වුණා. අබුන් තමුන්ට වෙච්ච අසාධාරණය පිළිබඳව පැමිණිලි කරන්න ඒජන්තු උන්වහන්සේ ළඟට යනවා. ඒ තමුන් කාර්යාලයට ගිය කාරණාව ඉෂ්ට කරගන්න බැලුව බබුන් නැවත එළියට බහලා එනවා. ඒ එන අවස්ථාවේදී ඔහුට මුණ ගැහෙනවා ඔහු දන්නා දුන්න කෙනෙක්. ඔහු බැද්දේගමට නිතර යන මුස්ලිම් ජාතිකයෙක්. ඔහු හැම වෙලාව ඔහු බබුන්ගේ මේ විස්තර අහපුවාම ඔහු කියනවා මම ආවේ ඒජන්තු උන්වහන්සේ හම්බෙන්න නමුත් උන්වහන්සේ කාර්යාලේ නැහැ කියනවා. මගේ මේ හේනේ වැඩකට හේන මට ලබා ගන්න මේ කාරණාවට තමයි මම ආවේ. නමුත් ඒ කාරණාව ඉස්තුනේ නැහැ කියලා. එතකොට මේ මුස්ලිම් ජාතිකයා ඌට කියනවා මේ කෘතියේ පොතේ තියෙනවා මේ වචන ඒ විදිහටම ඔය පියෙන් බල්ලන්ගෙන් වැඩක් ගන්න බෑ කියලා. ඔවුන්ට පනමත් දෙකක් අතේ තිබ්බේ නැත්නම් ඔය පියෙන් බල්ලන්ගෙන් කිසිම වැඩක් කරගන්න බෑ කියන කාරණාව අර මුස්ලිම් ජාතිකයා කියනවා.
මේක චිත්‍රපටියෙත් මේ දෙබස් මේ විදිහට තිබෙනවා. ඉතින් මේ රජයේ කාර්යාලයකට ගියාම යම්කිසි කෙනෙක් දුප්පත් කෙනෙක් ගමක කෙනෙක් රජයේ කාර්යාලයකට වැඩක් කරගන්නට ගියාම මේ ඇති වෙලා තිබෙන තත්ත්වය. දැන් මේක අදටත් මේ විදිහේ නේද? අද අපි කාර්යාලයකට ගියත් මේ තත්ත්වය තියෙනවා. අපි පහුගිය කාලය පුරාම මේ ගැන කතා කරනවා විතරයි. අද මේ වෙන අවස්ථාව වෙනකොට මේ අල්ලස් දීම පිළිබඳව කාරණා හැමතැනම රටේ තිබෙනවා. ඉතින් මේවට සමහර වෙලාවට පාලකින්ට දොස් කියනවා, එක එක අයට දොස් කියන වෙලාවල් තියෙනවා. නමුත් මේ රටේ ජනතාවමයි මේ කාරණාව කරන්නේ. මේ අපි මේ රෙනාඩ් වුල්ෆ් කතා කරන්නේ බ්‍රිතාන්‍ය යටත් විදිතයක් විදිහට මේ රට පත්ව තිබෙනකොට සුදු අධිරාජ්‍යවාදීන් මේ රට පාලකයෝ හැටියට ඉන්නකොට තිබිච්ච පරිසරය, එදා තිබුණු පරිසරය ඒ ආකාරයෙන්ම අදට තිබෙනවා. කාලය වෙනස් වෙලා තිබෙනවා, බඩු භාණ්ඩ වෙනස් වෙලා තියෙනවා, මිනිසුන්ගේ ඇඳුම් පැළඳුම් වෙනස් වෙලා තියෙනවා, යාන වාහන වෙනස් වෙලා තිබෙනවා. නමුත් අර කියන කාරණා ඒ ආකාරයටම අදටත් පවතිනවා. ඉතින් මෙන්න මේවා අපි මේවා ගැන ගැඹුරින් සාකච්ඡා කරලා ගැඹුරින් හිතා බලලා තියෙනවද ජාතියක් විදිහට කියන එක ප්‍රශ්නයක්. තවත් එක කාරණාවක් තිබෙනවා. මේ බැද්දේගම චිත්‍රපටිය ගැන කතා කරපු නිසා චිත්‍රපටිය ගැන අපි කියන්නට ඕනේ. අත්‍යවශ්‍යම ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨතම සිනමා වේදියා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් තමයි මේ කෘතිය සිනමාවට නගන්නේ 1981 මගේ මතකයේ හැටියට. මෙහි ඉතාම දක්ෂ රංගන ශිල්පීන් රසක් චරිත නිරූපණය කරනවා. ඒවකට ලංකාවේ හිටපු වාණිජ්‍ය සිනමාවේ හිටපු සුන්දරම පෙම්වතුන් යුවළ වන විජය කුමාරතුංග සහ මාලිනී ෆොන්සේකා තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපාන්නේ. ඒ වගේම ලෝ අබේක්‍රමගේ රංගනය ඉතාම විශිෂ්ටයි. විශිෂ්ට රංගනය ප්‍රතිභාවක් වූ පෙන්නනවා. ඒක සම්මානවට පාත්‍ර වෙනවා. ඒ වගේම එන්.ටි. ජයසේන, ටෝනි රණසිංහ, නදීකා ගුණසේකර, ටී.ආර්. නානායක්කර, ටිලිෂා ගුණවර්ධන මේ වගේ පිරිසක් මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කරනවා. මේ චිත්‍රපටයේ එක තැනක තිබෙනවා මෙන්න මෙහෙම ප්‍රනාන්දු මුදලාලි බැද්දේගමට එනවනේ. බැද්දේගමට ඇවිල්ලා නතර වෙන්නේ ආරච්චිල විසින් හදලා දීපු නිවසක. ඔහු ටික දවසක් යනකම් ආරච්චිලගේ නිවසෙන් තමයි ආහාර පාන ගන්නෙ. ඉතින් එක දවසක් මේ ආරච්චිලගේ නිවසෙන් ආහාර අරගෙන ප්‍රනාන්දු මුදලාලි සහ ආරච්චිල සතුටු සාමිචියේ යෙදෙමින් එළියට එනවා. ඒ අවස්ථාවේදී ආරච්චිලගේ බිරිඳ අහනවා අපේ කෑම අපි කන විදියට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔබතුමාට මේක රසද දන්නේ නැහැ කියලා. එතකොට ප්‍රනාන්දු මුදලාලි කියනවා ඒක නම් වරදක් නැහැ. නමුත් ඉඳලා හිටලා හරි හරක් මස් කෑල්ලක් තිබුණොත් හොඳයි නේද ආරච්චිල කියලා. මෙන්න මේ අවස්ථාවේදී ආරච්චිල කියනවා චීචී මහත්තයෝ අපි කන්නේ නැහැ ඔය ගෙරි මස් කියලා. මේක චිත්‍රපටියේ තියෙන දෙබසක්. ඉතින් මෙන්න මේ කතාව මේක තුලින් අපිට හිතන්න දේවල් ගොඩාක් තියෙනවා. දැන් මේ ආරච්චිල කියලා කියන්නේ බැද්දේගම නවකතාවේ එන කළු චරිතයක්. ඔහු අධිරාජ්‍යවාදීන්ගේ බලාධිකාරය නියෝජනය කරන ගමේ නියෝජිතයා. ඔහු තමයි ඔහුගේ බලය අයුතු ලෙස ප්‍රයෝජනට අරගනිමින් අහිංසක ගැමියන් පීඩනයට පත් කරන්න කටයුතු කරන පුද්ගලයා. ඉතින් ඔහු තමයි මේ කියන්නේ අපි ගෙරිමස් කන්නේ නැහැ කියලා. ඉතින් මේකෙන් අපිට ගම්ම වෙන දෙයක් තියෙනවා. මේ තුලින් අපිට හිතන්න දෙයක් තියෙනවා. අපේ සිංහලයා ඉතිහාසයේ හිටපු මේ ගවමස් කෑම පිළිකුල් කරපු ජාතියක්. ඒක ඔබ අහලා ඇති. එතනදී සිංහලයා තුල ජාතියක් හැටියට
කුලමල ભેදයක් එහෙම නැත්නම් ලොකු කුඩාකමක් වෙන කිසිම බලපුලුවන්කාරකම් තියන අය දුප්පත් පොහොසත් කිසිම ભેදයකින් තොරව ඔවුන් මේ පිළිවෙත අනුගමනය කළා. එහෙම පිළිවෙත් රැකපු ජාතියක් තමයි අපි. සිංහල ජාතියේ මේ වගේ පිළිවෙත් ගොඩක් තිබිලා තියෙනවා. මේ එකක් තමයි ගෙරිමස් කන්නේ නැහැ කියන එක. මෙතනදී ඔහු බලවත් පුද්ගලයෙක්ද, දුප්පත් පුද්ගලයෙක්ද, සල්ලි තියෙන කෙනෙක්ද නැති කෙනෙක්ද, කුලවත් කෙනෙක්ද නැද්ද කියන එක ගැටලුවක් උනේ නැහැ. සියලු දෙනා එකසේ මේ පිළිවෙත රැක්කා. එතකොට මේ ජාතියක් සතු මේවැනි දේවල් තමයි ජාතියක් එකට බඳලා තියෙන්නේ. මේ සිද්ධිය මේ විස්තරය රොබර්ට් නොක්ස්ගේ පොතකත් තියෙනවා. ඔබ දන්නවා එදා හෙළදිව කියන රොබර්ට් නොක්ස් ලියපු පොත. ඒක තමයි අපිට ඉතිහාසයේ හම්බෙන ඇසින් දුටු සාක්ෂි සහිතව සටහන් කරලා තියෙන ඉතාම වටිනා ඉතිහාස ග්‍රන්ථය. මේ එදා හෙළදිව කෘතියෙත් මේක 1600 ගණන් වල සිදුවීම. ඒකෙත් තිබෙනවා සිංහලයා ගෙරිමස් කන්නේ නැහැ. ගෙරිමස් කන පුද්ගලයන්ව ඉතාම පිළිකුල් සහගතව ප්‍රතික්ෂේප කරනවා කියන එක. ඒක පිළිකුල් සහගත දෙයක් හැටියට සලකනවායි කියන එක ඒ කෘතියෙත් තිබෙනවා. ඉතින් මෙන්න මේ එවැනි කාරණයකටත් අපිට මේ වගේ අර පොඩි සිද්ධියකින් පොඩි දෙබසකින් අපිට හිතන්න දේවල් ගොඩක් තිබෙනවා. ඉතින් බැද්දේගම ගැන ගොඩක් දේවල් කතා කරා. තවත් ගොඩක් දේවල් කතා කරන්න තිබෙනවා. නමුත් අපිට කාල වේලාව නැහැ මේ සියලු දේවල් කතා කරන්න. අද මේ කරපු වැඩසටහනින් අපි දැන් සමුගෙන යන්නටයි සූදානම් වෙන්නේ. අපි තවත් දවසක උත්සාහ කරනවා බැද්දේගමට එන්න බැද්දේගම පිරිසත් එකතු කරගෙන. මොකද එහෙම අදහසක් අපේ තිබෙනවා. ඒක අපිට සාර්ථක කරගන්න පුළුවන් වුණොත් නැවතත් අපි බැද්දේගම තුලින් මේ චරිත තුලින් අපි ඔබ හමු වෙනවා. එතෙක් පොතකින් වදනක් තුලින් අපි මේ කරපු විග්‍රහය අදට අපි සමාප්ත කරනවා. ඉතින් ඔබ සැමට සුබ දවසක්. අපි බැද්දේගමෙන් සමුගෙන යන්නටයි දැන් සූදානම් වෙන්නේ. බැද්දෙන් අපි ඉවත් වෙනවා බැද්දේගම කතා කරන්නට ආපු. ආයිබෝවා.